ආයිබෝවන් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ගැමි සුවඳ ෆුඩ්ස් වෙතින්. ඉතින් අද අපි දවල් කෑමට හැදුවා එච්චර කියන්නේ ලොකු දෙයක් නෙමෙයි සාමාන්‍ය දෙයක් හදාගත්තා. නාඩු බත් වෙලා ඒ එකම මම හැදුවා මේ සාමාන්‍ය පොඩි කට්ටියටත් එක කන්න පුළුවන් වෙන්නේ. ලුණු ගස් වලට අල දාලා තෙල් දැම්මා. ඒකත් මිරිස් අඩුවෙන් මේක කරේ. ඊට පස්සේ මම මේ මිරිසට මාළු පොඩ්ඩක් හැදුවා ව්‍යංජනයක්. මේක ඇවිල්ලා මේ පරා පැටව්. ඊට පස්සේ මම හැදුවා කිරට මේ මෑ ව්‍යංජනයක්. ගෙදර අද දවල්ට කන්න පොඩි කට්ටියටත් එක. ඉතින් දැන් මේ විදිහට ඔයාලත් ඉතින් ගෙදරදී හදලා සරල කෑම වේලා ගන්න. මෙහෙම තමයි හදාගත්තේ. ඊට පස්සේ හදුවා ඒක දැන් මේකට සාමාන්‍ය මැච් වෙන්න කියලා කියන්නේ ගැලපෙන්න හදුවා. පිපිඤ්ඤා ලුණු දාලා ලුණු ඇඹුල් ටිකක් දාලා සලාදයක් හදාගත්තා. ඉතින් කෑම වේල සම්පූර්ණ වෙන්න කියලා ඉතින් සම්බර ආහාර වේලා ගෙදරදීම පහසුවට ලේසියට හදාගන්න. එහෙම ඔලම් පොඩ්ඩක් හටක් කාලා Right. රසවත් වගේම ඉතින් ගුණවත් බවක් තියෙනවා. සරල කෑම වේලක් ඉතින් දවල්ට කන්න හදා ගන්න පුළුවන් පහසුවෙම. ඉතින් ගැමි සුවඳ ෆුඩ්ස් වල පුළුවන් තරම් සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා, කමෙන්ට් කරන්න. ඔබට ගොඩක් ස්තුතියි.